එතනෝල් ලීටර 1500ට 1700ට තියෙනකොටත් අරක්කු බෝතලේ ගාන වෙනස්ුන්නේ නැහැ. අරක්කු කම්පැනි විසින් 1500ට තියෙනකොටත් අරක්කු බෝතලේ විකුණා 3500ට 4000ට. දැන් 475ට අඩු කරලා තියෙනකොටත් අරක්කු බෝතලේ ඒ ගානමයි. එතකොට මොකද ප්‍රශ්නේ? 475ට අරක්කු එතනෝල් ලීටරයක් ගත්තම එතනෝල් ලීටරයකින් හදන්න පුළුවන් අරක්කු බෝතල් 3ක්. ඔබතුමා විශ්වාස කරන්න 90 ස්ප්‍රිට් එකෙන් හදන්න පුළුවන් අරක්කු බෝතල් 3ක් 140ට 35ට අඩු කරනකොට. එතන 475 එතනෝල් ලීටරය අරගෙන අරක්කු බෝතල් 3ක් හදන්න පුළුවන් නම් අරක්කු කොච්චර අඩුවට දෙන්න පුළුවන්ද? හැබැයි ඒ දෙන්නේ 4000ට ගල් අරක්කු බෝතලේ. අර චාමර සම්පත් මන්ත්‍රීතුමා ඉන්න මන්ත්‍රීතුමාගෙන් අහගන්න විස්තරේ. එයා ඒ දවස්වල මේකට ෆයිට් කරා. එතකොට අපි කියන්නේ 475ට ගත්තත් වැඩි කරේ අඩු කරේ නැත්නම් අරක්කු ඒගොල්ලන්ට 800 වුණයි කියලා පාඩු වෙන්නේ නැහැ. ඩිස්ටර්විස් කම්පැනි වලට පාඩු වෙන්නෙත් නැහැ. අරක්කු මිල වැඩි කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම මම ඔබතුමා කියන දේ පිළිගන්නවා. කසිප්පු කරිඤ්ඤං දවසකට ලීටර් 2 ලක්ෂයක් පරිහරණය කරනවා මේ රටේ. ඒක නතර කරන්න තමයි අපි නිතරම කිව්වේ ගල් වලට ඇතිමලයට වගේ සුගර් නිෂ්පාදනය කරන මොලෑෂස් හදන ආයතන වලට ලයිසන් එක දෙන්න කියලා අඩු මිලට අරක්කු බෝතලයක් හදන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේක පිළිබඳව ගරු ජනාධිපතිතුමාට වාර්තාවක් දෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක්. හැමෝම නෙමෙයි. මං හැමෝටම නිසි ගෞරවය සහිතව කියන්නේ. දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා මේ අරක්කු කම්පැනි වලින් සල්ලි ගන්න. හරිද? ඒක මම හෙට අනිද්දාට හෙළිදරව් කරනවා හකිම් මන්ත්‍රීතුමා. ඒගොල්ලෝ කරන්නේ රටේ තියෙන මේක පාලනය කරන්න දෙන්නේ නැද්දේ මේ බිස්නස් එකේ ඉන්න කට්ටිය. ඕගොල්ලෝගේ දේශපාලන චර්යාවන් අනුව ඉතිහාසයේ හැදිච්ච වැරදි තියෙනවනේ. ඒ වැරදි ටිකක් අමාරුයි නිවැරදි ගන්න. ඔබතුමාගේ නෙමෙයි සමාවෙන්න. මේ ওই පැත්තේ ඉන්න ක්‍රමේ ওই පැත්තේ ඉන්න ක්‍රමයට වඩා මේ පැත්තේ ඉන්න ක්‍රමේ වෙනස්නේ. ඒ වෙනසට තාම ගැලපෙන්න බැරි කට්ටිය ඉන්න කිහිප දෙනෙක්. අන්න ඒක නිසා වෙච්ච ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්තම් මේක නිවැරදි ගන්න පුළුවන්. මේක නිවැරදි ගන්නම ඕන. මේක නිවැරදි කරේ නැතොත් මේ කර්මාන්තෙත් ඉවරයි. සීනි කර්මාන්තෙත් ඉවරයි. මට තියෙන්නේ තීරණ දෙකෙන් එකයි. එක්ක ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න ඕන. නැත්නම් එතනෝල් මිල වැඩි කරන්න ඕන. ඈ? හරි අපි කියන්නේ. බයෙන් එපා. හරි. ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න බෑ. සේවකයින්ට ගෙවන ප්‍රමාණය අඩු කරන්න බෑ. එහෙනම් වැඩි කරන්න තියෙන්නේ එතනෝල් මිල. 475 800 කරා කියලා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අරක්කු මිල වැඩි කරන්න ඕනෙත් නැහැ. සපෝට් එකක් දෙන්න චාමර මන්තුමා. ගරු මන්ත්‍රීතුමා. සවුත් අප්‍රිකාවෙන් ගේන්න පුළුවන් එතනෝල් රුපියල් 70ට. හැබැයි සවුත් අප්‍රිකාවෙන් 70ට ගේන එක නෙවෙයි ප්‍රශ්නේ. එක්කෝ බොනේ කාට බොණ්ඩ දෙන්න ඕනේ, එක්කෝ සීනි කර්මාන්තශාලාව දියුණු කරන්න ඕනේ. දෙකක් තියෙනවා මෙතන. සවුත් අප්‍රිකාවෙන් ගෙනාව බෝතලේ 2000ට දෙන්න පුළුවන්, 1500ට දෙන්න පුළුවන්. එතකොට අරක්කු බොන මිනිස්සුන්ට හොඳයි. ඒ කියලා සීනි කර්මාන්තශාලා ටික වහන්න බෑ. ඇමතුමා 1200ට ගිය දරේ අපේ ආණ්ඩුව කාලේ එතනෝල් 1200ට දුන්නේ. හැබැයි බෝතලේ 2800ට වික්කා. ඇමතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. බෝතලේ දැන් 3600 එතනෝල් 1200ට දුන්නත් බෝතලේට පාඩුවක් වෙන්නේ නැහැ. අරක්කු බෝතලේට පාඩුවක් වෙන්නේ නැහැ. 1200ට එතනෝල් දුන්නා. හරි ගන්න. ඒ නිසා මම පොඩක් දෙන්න අපිට. අපි ඒ කරදර කරේ නැහනේ. කතානායකතුමාට කරදර කරාද මෙච්චර වෙලා පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. සභාව පවත්වාගෙන ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා ගරු කතානායකතුමනි ඇමතුමා 1200ට හරි කමන්නේ එතනෝල් දෙන්න සීනි කර්මාන්තශාලා දෙක වහන්න එපා. සීනි කර්මාන්තශාලා ඔච්චරයි අපිට තියෙන ඉතුරු වෙලා. ඔච්චරමයි තියෙන්නේ. කන්තලේ වැව්වා හැමතැනම වැව්වා. දැන් තියෙන්නේ රටට ඔච්චරයි. ඒක ඔබතුමාට අපි කියන්නේ මේ පැල්ලත්තේ ප්‍රශ්නයක් තියෙනවා. ලොකු පැල්ලත්ත සෙවණකල ඒ හින්දා වැට් එක පුළුවන් නම් ආණ්ඩුව ආනයනික සුදු සීනි වලට දෙන්න පුළුවන් නම් ඇමතුමා මම එදත් කිව්වා ඇමතුමා විපක්ෂ ඉන්නකොට දක්ෂ ඇමති කෙනෙක්. කර්මාන්ත ඇමතිකම ගත්ත දවසේ එළියට ඇවිල්ලා කිව්වා ඔබතුමා චාමර මට ප්‍රශ්නයක් නැහැ මම ඕන වෙලාවක කැබිනට් පේපර් එකක් දාගන්න පුළුවන් කියලා. එහෙනම් ඔබතුමා ආනයනික සීනි වලට වැට් එක ගැව්වා වගේ මේකේ වැට් එක අයින් කරගන්න. ආණ්ඩුව වැට් එක අයින් කළා දෙන්න රතු සීනි වලට. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා.